අයිබෝන් දරුවනේ අපි අද ජාතික රූපවාහිනී ජාතික පාසල වැඩසටහන යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය දරුවන්ට ඉතාම වැදගත් මාතෘකාවක් ඉන්දියා ඉතිහාසයට අදාළ ඉන්දියාවේ ගුප්ත යුගයේ කලාව ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුප්ත යුගයේ කියන මාතෘකාව ඉතාම සංකීර්ණ ඉතාම වැදගත් මාතෘකාවක්. ඉන්දියාවේ කුෂාණ අධිරාජ්‍ය බිඳ වැටෙනවත් එක්ක ඉන්දියාව දේශපාලන බලතරංකරුවන්ගේ පොරපිටියක් බවට පත් වුණා. එමනම් ගුප්ත යුගයේ තුල ලෙන් කර්මාන්තයේ පැවති දියුණුව අපිට වැදගත් වෙනවා. ඔය දරුවන්ට මේ දැන් දකින්න තියෙන්නේ අජන්තා ලෙන් විහාරයේ දුරස්තව දැක්වෙන ආකාරය. දැන් ඔයගලන්ට දකින්න පුළුවන් මේවා කාමර වගේ දුරට පේනවා. තියෙනකොට එල්ලෙනට ආලෝකය ලැබෙන්නට අවශ්‍ය පරිදි ප්‍රධාන දොරටුවට ඉහළින් වෘත්තාකාර අවකාශයකින් අස්වලාඩමක හැඩයෙන් යුක්ත වෘත්තාකාර අවකාශයකින් තමයි ලෙන ඇතුළතට ආලෝකය ලැබිලා තියෙන්නේ. මේ රූප දර්ශනයේ දරුවන්ට ඒක ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ගුප්ත යුගයේ තුල දියුණුවට පත්වෙච්ච කලාකෘති රැසක් විනාශයට පත් වෙනවා ඉන්දියාවට එල්ල වෙච්ච හූන ආක්‍රමණ හේතු කොටගෙන. විශේෂයෙන්ම අජන්තාවල ලෙන් කර්මාන්තයේ වගේම චිත්‍ර කලාවේ දියුණුවක් තිබුණා. මේ තියෙන්නේ අජන්තා ලෙන් ඇතුළතින් අපිට හම්බෙන චිත්‍ර. ගුප්ත යුගයේ එල්ලෝරා ලෙන් විහාර සංකීර්ණයේ ඉදිරිපස දර්ශනයක්. ලෙනට ඇතුළු වෙන්න තියෙන මුඛද්වාරය පිහිටා තිබෙන ආකාරය සියුම් කැටයමින් යුක්තව එයත් නිර්මාණය කරලා තියෙනවා. ඔයගලන්ට ඒ කාමර දෙකක ප්‍රමාණයක් ඉතුරු වෙන ආකාරයෙන් ලෙන හාරලා තියෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්නයි. දැන් ඔය දරුවෝ තේරුම් ගන්න ඕනේ මේවා මේ සිමෙන්ති වලින් හදපුවා නෙමෙයි. සියුම්ව පිහිටි ගල් පර්වත හාරලා සාරානාථ ප්‍රතිමාව. ඔය දරුවෝ බලන්න මේ සාරානාථ ප්‍රතිමාවේ අපි කියපු ලක්ෂණ ඔක්කොම තියෙනව නේද කියලා. වීරාසන මුද්‍රාවෙන් යුක්තව දක්වලා තියෙනවා. දැන් ඒකේ බලන්න රැස්වලල්ල කැටයම් සහිතව රැස්වලල්ල දක්වලා